ජෙස් පීඩයි ඔබ සෑම කෙනෙකුටම ජයග්‍රහී උදෑසනක් ඔබ සෑම කෙනෙක් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබන අප්‍රේල් මාසයේ 30 වෙනි දින උදෑසන ඵලදන්න බීජයක් උදෑසන ආචාව තුලින් ඉතින් අපි සිටින්නේ හරියටම ඔබ දන්නවා අප්‍රේල් මාසයේ 30 වෙනිදා එසේනම් බ්‍රහස්පතින්දා දවස තුලයි. ඉතින් අද දවසේදී ස්වාමීන් වහන්සේගේ වචනේ ඉතාමත් අනර්ග කොටසකින් ඔබගේ ආත්මික ජීවිතය පෝෂණය කරන්න මම විශ්වාස කරනවා. මේ වචනේ උරුමය ඔබ උරුම කරගන්න සූදානම්ව සිටිනවා කියලා. ඉතින් ප්‍රථමයෙන් මම අහන්න කැමති ඔබ යහපත් ගමනක් යනවද? එහෙනම් ඔබ ප්‍රීතියෙන් ඉන්නවද? සතුටින් ඉන්නවද? සුවසේ සිටිනවද? මොකද දෙවියන් වහන්සේගේ සැලැස්ම තමයි ඇවිල්ලා ඔබ ප්‍රේමයෙන් දේව සැලැස්මට අනුකූල වූ ජීවිතයක් ඔබ සුරක්ෂිතව නිරෝගීකම තුල සඵලත්වයේ තුල ප්‍රේමයෙන් යුක්තව යනවා දනක යන එක. එහෙනම් ඔබට දැනගැන්මයි තියෙන්නේ. මොකද දේව වචනේ දැනගැන්ම තමයි මිනිසියෙක්ගේ ආත්මික ජීවිතය සම්පූර්ණ කරන්නේ. එහෙනම් ප්‍රේමාත සෙනග අද දවසේදී තාමත් අනර්ග දෙයකින් මම ඔබගේ ජීවිතයට කතා කරන්නට යනවා. ප්‍රේමාත සෙනග ජීවිතයේ පීඩාවන්, ප්‍රශ්න, වේදනාවන්, කඳුළු හැම මොහොතකදීම එන යන දෙයක්. ඒත් අපි මේ දේවල් වලට අසු වෙන්න පුළුවන්. ඒ වගේම පසු කර යන්න පුළුවන්. ඒ වගේම ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදුවෙන අවස්ථා ඕනතරම් අපිට එන්න පුළුවන්. ඒත් ප්‍රේමාත සෙනග අපිට වැදගත්ම දේ තමයි දෙවියන් වහන්සේ අප සමග සිටින එක. මන්ද උන්වහන්සේ අපිට ලං වුණේ උන්වහන්සේ අත්තරින් නොවේ. ඉතින් අද දවසේදී ලංකාවේ ඇතුලේ ඉන්න හැම කෙනෙක්ම මේ ආක්ෂා වසන හැම කෙනෙක්ම ඒ වගේ විදේශ රටක වල සිට මේ ආක්ෂා වසන හැම කෙනෙක්ම ප්‍රථම වතාවට අහන දරුවනි මේ හැම කෙනෙක්ටම මම කියන්න කැමති දෙවියන් වහන්සේගේ වචනේ සත්‍යතාවය කුමක්ද? ඒ සත්‍යතාවය තිබෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය ඇතුලේ. එහෙම නැතු ඔබ සත්‍යතාවය කුමක්ද කියලා ඔබ කොතරම් හොයන්න ගත්තා ඔබට ඒ සත්‍යතාවය දැක ගන්නට හම්බ වෙන්නේ නැහැ. මන්ද වචනේ තමයි මිනිසෙක්ගේ ජීවිතය සම්පූර්ණ කරන්නට යන්නේ. එසේනම් අපි යමු වචනේ ඇතුළට දෙවෙනි කොරින්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයට. දෙවෙනි කොරින්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ මෙන්න මෙලෙස සුද්ධ ලියවිල්ල සඳහන් කරනවා ප්‍රේමාන්ත සෙනග. බලන්න දැන් ඔබට තිරේ දිස්සෙන වචනේ සඳහන් කරනවා. බලන්න. අපි දෙවියන් වහන්සේගේ යම් සැනසෙල්ලක් ලැබුවෙමුද ඒ සැනසෙල්ල කරුණ කොටගෙන කොයි පීඩාවක් නමුත් විඳින්නන් සනසන්ට අපට පුළුවන් වන පිණිස උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසනසේක. හාලෙලූයා. සියලු පීඩාවලදී උන්වහන්සේ අපිව සනසනවා කියලා දේ වචනේ කියනවා. ඒ වගේම ප්‍රේමාන්ත සෙනග දේ වචනේ සඳහන් කරනවා ඒ සැනසෙල්ල කරුණ කොටගෙන කොයිම පීඩාවක් අපිට ආවත් ඒ පීඩාවට මුහුණ දෙන්න උන්වහන්සේ අපට කරුණාව දීලා තිබෙනවා. බලන්න දේ වචනේ පැහැදිලි කරන ඒ පීඩාවලදී අපිව උන්වහන්සේ සනසනවා කියලා. එසේනම් අද මේ උදෑසන මම ඔබට මේ කෙටි පණිවිඩය ඇතුලේ මම ඔබට යමක් උගන්වන්නට යනවා. ඒ තමයි ඔබ කුමන වාතාවරණයක් මැදින් ගියත් අද දවසේ හිතන්න එකම එක දෙයයි. ඒ තමයි දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවා. වෙන කිසිම දෙයකට අවධානය දෙන්න එපා. ඔබ විශ්වාස කරන්න උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා කියන එක. මන්ද ඒ දේ තමයි ඔබේ ජීවිතේ උන්වහන්සේ සම්පූර්ණ කරන්නට යන්නේ. ඉතින් අද දවසේදී මම ඔබව ශක්තිමත් කරනවා දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා නම් ඔබට නිර්භීතකමේ ආත්මයක් තියෙන්න ඕන. බය අඩුකමේ ආත්මයක් නෙමෙයි. පීඩණයට ලක් වෙන ආත්මයක් නෙමෙයි. බලාපොරොත්තු නැති කර ගන්න මිනිසෙක් වෙන්න බෑ. මන්ද ඔබට දෙවියන් වහන්සේගේ කරුණාව ලැබිලා තිබෙනවා. අන්නේ කරුණාව තමයි මේ උදෑසන ඔබේ ජීවිතයේ සියල්ල ගොඩ නගන්නට යන්නේ. ඉතින් ප්‍රේමවන්ත සෙනග දෙවෙනි කොරින්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ සඳහන් කරනවා අපි දෙවියන් වහන්සේගේ යම් සැනසෙල්ලක් ලැබුවෙමුද ඒ සැනසෙල්ල කරුණ කොටගෙන කොයිම පීඩාවක් නමුත් විඳින්න සනසන්ට අපට පුළුවන් වන පිරිස උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අපව සනසනවා කියලා. ඉතින් අද මේ වචනේ තුලින් මම ඔබට එක දෙයක් කියනවා. ඔබ විඳින ඕනම දෙයකදී, පීඩනයකදී, බාධාවකදී, ප්‍රශ්නයකදී, හිඟකමකදී, රෝගයකදී, කනස්සල්ලකදී, කඩා වැටුණු ඕනම මොහොතකදී දෙවියන් වහන්සේ ඔබ සමග සිටිනවා. මේ උදෑසන පණිවිඩය මෙන්න මේක. මේ පණිවිඩය අල්ල ගන්න. එවිට ඔබ යම් වාතාවරණයක සිටිනවද? ඔබ හිතනවා නම් මේක තමයි ඔබේ ජීවිතයේ අවසානම දේ. මේ පීඩනයට ලක්වීම ඇතුලේ මට එළියට එන්න විදියක් නැහැ කියලා නැහැ. මම ඔබට කියනවා උන්වහන්සේ මෙතෙන්දිත් ඔබ සනසන්ට යනවා. ඔබ සුව කරන්ට යනවා. ඔබ නිදහස් කරන්ට යනවා. උන්වහන්සේ විශ්වාසවන්තව ඉන්නවා. අපි අද දවසේදී යාක්ෂා කරන්ට යනවා. ඔබ නිදහස් වන පිණිස ඔබේ ජීවිතයේ බැඳුම් වලින් ඔබ නිදහස්ව දෙවියන් වහන්සේගේ කරුණාව අත්දකින්න පිණිස අපි යාක්ෂා කරමු. මුළු විශ්වයේ මෞංකාර සරබලධාරී දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී මේ වචනේ නිසා. දෙවනි කොරින්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ සඳහන් කරනවා අපි දෙවියන් වහන්සේගේ යම් සැනසෙල්ලක් ලැබුවෙම්ද ඒ සැනසෙල්ල කරුණ කොටගෙන කොයි පීඩාවක් නමුත් විඳින්න සනසන්ට
අපට පුළුවන් වන පිණිස උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසනසේක කියා. පියාණනි මේක කොතරම් අනර්ග පොරොන්දුවක්ද. ඔබගේ දරුවන්ට ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ දී තිබෙන කොතරම් අනර්ග එළිදරව්වක්ද. පියාණනි මම යාඥා කරනවා අද මේ වෙලාවේදී මේ යාඥාව හදාසනව බොහෝ වේදනාවන් කඳුළු ගාවිනාවන් පීඩනයන් වලට ලක්ුණු ජනතාවක්. පියාණනි අද දවසේදී මම යාඥා කරනවා ඔවුන් කොතන සිටියත් දෙවියන් වහන්සේගේ අවධානය මේ වෙලාවේදී ඔවුන් වෙතට යොමු වෙන්න යනවා. ඔවුන්ගේ ජීවිතවල පවතින සෑම අයහපතේ වාතාවරණයක්ම යහපතට පෙරලන්ට ඔබ වහන්සේ විශ්වාසවන්තව ඉන්නවා. පියාණනි ඔවුන් කුමන ගැඹුරු වේදනාවක් මැද මේ උදෑසන සිටියත් මම යාඥා කරනවා ස්වාමීන් වහන්සේ ඒ ගිලෙන මොහොතේදී ඔබ වහන්සේ ස්වාමිනී ඒ දකුණු හස්තයෙන් ස්වාමිනී ඔවුන් ඔසවා ඉහළට ගන්නා වූ දෙවියන් වහන්සේ ඔබයි. එසේනම් ස්වාමිනී කසල ගොඩෙන් අපව එසෙව්වා වූ දෙවියන් වහන්සේ ඔබයි. අද දවසේදී මම යාඥා කරනවා අප සනසන්නා වූ දෙවියන් වහන්සේ අපි යම් අස්වැසිල්ලක් ලැබුවද ඒ දේ තුල ස්වාමීන් වහන්සේ අපි විශ්වාස කරනවා ඔබ වහන්සේ මේ මොහොතේදී අපේ දෙවියන් වහන්සේ බව අප වෙනුවෙන් සටන් කරන දෙවියන් වහන්සේ බව. එසේනම් ස්වාමීනි මම යාඥා කරනවා අද දවසේදී යමෙක් රෝගයක ඉන්නවද පීඩනයක ඉන්නවද වේදනාවක ඉන්නවද හිඟකමක ඉන්නවද ඇබ්බැහිකමක ඉන්නවද ජීවිතේ වැටීමක ඉන්නවද නව දොරටුවක් විවෘත වේ කියන බලාපොරොත්තුව මැද සිටිනවද නාසරීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරනවා සෑම රළු තැනක් ඔවුන්ගේ ජීවිතවල සමතලා කරමින් ඔබගේ වචනේ පොරොන්දු අද දවසේ පටන් ගැනීමත් අවසානයත් ඔවුන්ගේ ජීවිත මත රජකම් කරන පිණිස නාසරීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම බලවත් උතුම් නාමයෙන් ආමේන්. ප්‍රවාන්ත සෙනග අමතක කරන්න එපා. උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. අද දවස බය නැතුව අඩිය තබන්න සුදාන්මන් වහන්සේගේ කරුණාව මඟ පෙන්වීම ඔබ සමග සම්පූර්ණ වී තිබෙනවා. එසේනම් අද දවසේදී ඔබව දැනුවත් කරන්නට යනවා. හෙට දවසේ ඇවිල්ලා සිකුරාදා දවස. ඉතින් අපි ඔබව දැනුවත් කරනවා. ඒ තමයි විශේෂ දැනුවත් කිරීම කිහිපයක්. සිකුරාදා දවසේදී අපගේ කුලියාපිටිය දේව මෙහෙ පවත්වනවා. ඒ තමයි ස්ථානය කුලියාපිටිය හෙට්ටිපොළ පාරේ ඇපලද නිහන්දේ ඩීම් රෙස්ටුරන්ට් කියන ශාලාවේ රෝගීන් ප්‍රශ්නවල වේදනාවන් වල කඳුළු මැද අන්ධකාර බලවේගවල යක්ෂ බලවේගවල විවිධාකාර පීඩනයන් වලට ලක් වී සිටිනවා නම් අපි ආරාධනා කරනවා ඔබට එන්න කියලා. ඔබ සුභාරංචි අහලා දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ඉන්න කෙනෙක් නම් අපි ඔබට ආරාධනා කරනවා එන්න සභාවට එන්න වචනය අසන්නට නිදහස් වෙන්න ජීවිතේ නැගිටින්න ඔබට අවස්ථාව තිබෙනවා. කුලියාපිටියේ හරියටම හවස 2යි සිකුරාදා අපගේ දේව මෙහෙ පවත්වනවා. කුලියාපිටිය හෙට්ටිපොළ පාරේ ඇපලදෙණිය හන්දේ ඩීම් රෙස්ටුරන්ට් කියන ශාලාවේ තමයි අපගේ දේව මෙහෙ පවත්වන්නේ. සියලු විස්තර සඳහා ඔබට කතා කරන්න පුළුවන් මේ තිරේදී ඉස්සර දුරකථන අංකයට. ඒ වගේම සෙන්සුරාදා දවසේදී අපි මහනුවරට එනවා. ස්ථානය තමයි හරියටම පේරාදෙණිය උඩ පාරේ හරියටම ෆස්ට් ක්ලාස් එක ළඟ බහින්න පහළට බහින්න තියෙනවා ගුඩ් ෂෙඩ් පඩිපෙළ. අනේ ගුඩ් ෂෙඩ් පඩිපෙළේ ජනමැදුර ශාලාව තිබෙනවා. ජනමැදුර ශාලාවේදී සෙන්සුරාදා උදෑසන 9ට අපගේ දේව මෙහෙ පවත්වනවා. අපි ඔබට ආරාධනා කරනවා නුවරට පැමිණෙන්න කියලා. ඒ වගේම අපි ඔබව දැනුවත් කරනවා මාතර ඉරිදා උදෑසන 9ට අපගේ දේව මෙහෙ පවත්වනවා. ඉතින් ඔබට ආරාධනා කරනවා ඉරිදා මාතරට එන්න කියලා. මාතර පොල්ලෙන සුභාරංචි දේවස්ථානයේ තමයි අපගේ දේව මෙහෙ පවත්වන්නේ. ඒ වගේම සවස් 2:30ට ඉරිදා දවසේදී අපි ගාල්ලේ පවත්වනවා. මාගාල්ල නෙවි කැම්ප් එක අසල තියෙන සමූපකාර ශාලාවේ තමයි අපගේ දේව මෙහි අපි පවත්වන්නේ. ඒ වගේම අපි ඔබව දැනුවත් කරන ප්‍රේමවන්ත සෙනග සඳුදා දවසේදී අපි ඇඹිලිපිටිය අපගේ දේව මෙහි පවත්වනවා. ස්ථානය තමයි හරියටම ඇඹිලිපිටිය ඔර්ලෝසු කනුව ළඟින් නවනගර පාරේ සෙලාන් බැංක් එක ඉස්සරහා තියෙන සෆාරි හෝටල් එකේ තමයි සඳුදා සවස් 2:30ට අපගේ දේව මෙහි පවත්වන්නේ. ඉතින් දේව මෙහන් පහක් ගැන අපි ඔබව දැනුවත් කරා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා සිකුරාදා සිට සඳුදා දක්වා අපගේ මේ කිව්වා ස්ථානයන් වල දේව මෙහන් පවත්වනවා. ඉතින් ඔබට සම්බන්ධ වෙන්න අවස්ථාව තිබෙනවා. ඉතින් අද දවසේදී මම ඔබට කියනවා මේ වචනේ තව බොහෝ අයට ආශිර්වාදයක් වෙන්න යනවා. හරියට පිපාසිත කෙනෙක්ට වතුර වීදුරුවක් දෙනවා වගේ කාරණාවක් තමයි මේ දෙවියන් වහන්සේගේ වචනය ඔබ තවත් කෙනෙක්ට දෙනවා කියලා කියන්නේ. එසේනම් අද දවසේදී මේ යාඥාව සහෝදරයන්ට සහෝදරියන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබ අපගේ YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. ඒ වගේම දිනපතා වචනය අසන්න ඔබට අවස්ථාව තිබෙනවා. එහෙනම් ඔබට ජයග්‍රාහී දවසක්. හෙට දවසේදී අපි පැමිණෙන්න යනවා මාසික ආරක්ෂාව තුලින්.